හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද මම ඕගොල්ලන්ට කියලා තියන්නේ ඕගොල්ලෝ හැමෝටම වැදගත් වෙන හරියටම කිව්වොත් එහෙම ඔන්ලයින් shopping කරන හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ thumbnail එකෙන් දැක්ක විදිහට අද මම ඕගොල්ලන්ට කතා කරන්න යන්නේ AliExpress scams ගැන. ඉතින් මෙන්න මේ scams ගැන කතා කරද්දී අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම AliExpress එකෙන් order එකක් දාලා තියෙනවා නම් එකක් හරි දාලා තියෙනවා නම් ඕගොල්ලන්ට මෙන්න මේ AliExpress software එක එහෙම නැත්නම් app එක ගැන හොඳ අවබෝධයක් ඒ කියන්නේ basic knowledge එකක් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඊටත් එහාට ගියාට පස්සේ ගොඩක්ම රැවටිලිකාර මිනිස්සු මගින් ගොඩක්ම මෙන්න මේක හරහා online shopping කරන්න එන customers ලව scams වලට අහු කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේකෙන් බේරෙන්න තමයි අද මම මෙන්න මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ AliExpress එකෙන් order එකක් හරි දාලා ඇති මම විශ්වාස කරනවා එහෙමයි කියලා. ඉතින් ගොඩක් කඩිය මේ වෙද්දි online shopping පැත්තට එන ගමන් තියෙන්නේ. ඉතින් ඒ උනාට මේ මිනිස්සු නිසා ඒගොල්ලන්ගේ ඉන්න ඒ shopping experience එක ගොඩක්ම කඩාකප්පල් වෙන විදිහට වැඩ කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අද අපි අන්න ඒකේ උදාහරණත් එක්කම අපි මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක මුල ඉඳලා අග වෙනකම බැලුවොත් එහෙම ඕගොල්ලන්ට සම්පූර්ණ knowledge එකක් මෙන්න මේ AliExpress scams ගැන ඕගොල්ලන්ට අද මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. අපි යමු ඉක්මනට වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙනවා වගේම ඔයා මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඊට එහා පැත්තේ ඉන්න bell icon එකටත් පහින් පාරක් ගහලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඒතකොට තමයි ඔයගොල්ලන්ට මගේ මෙන්න මේ වගේ ගොඩක්ම වැදගත් වෙන වීඩියෝස් දාපු ගාම වගේ ෆෝන් එකට notification එකක් මාර්ගයෙන් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා ඕනේ. අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මොනවද මෙන්න මේ scams අපිට කොහොමද scams වලින් බේරෙන්න ඕනේ. ඒ වගේම අපි මෙන්න මේ scams ඉස්සෙල්ලාම හඳුනාගන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් යමු අපි ඉක්මනටම අද අපි ගෙනලා තියෙන AliExpress scams ගැන වීඩියෝ එකට. ඔන්න ඉතින් මං ඉස්සල්ලාම මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති search bar එකේ iPhones කියලා type කරගෙන මෙන්න මේ විදිහට search කරගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් හිතන්න ඕගොල්ලොත් මං වගේම මෙන්න මේ විදිහට iPhones කියලා search කරලා මෙන්න මේකෙන් AliExpress එකෙන් අඩුවට ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙන්න මෙන්න මේ විදිහට search කරනවා. ඉතින් ඕගොල්ලන්ටත් මෙහෙම search කරපුවාම පේනවා ඇති ඕගොල්ලන්ට මෙන්න මේ විදිහේ ගොඩක් අපිට items බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට සමහරක් ඒවල මෙන්න මෙතන මේ වගේ මේ වගේ වලින් add කියලා ඕගොල්ලන්ට AD කියලා icon එකක් පෙන්නනවා ඇති. ඉතින් අන්න ඒව ගැන කිව්වොත් එහෙම විශේෂයෙන්ම ඒව ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. මේවා sellers විසින් ප්‍රමෝට් කරන items තමයි මෙන්න මේ විදිහට මෙතන add කියලා මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙන්නේ. මම කියන්නේ නෑ මේවා 100%ක්ම scams ඒවා කියලා. ඒත් බොහෝ දුරට මෙන්න මේ add කියලා තියෙන ඒවා තමයි ඒ scams වලට අයිති වෙන්නේ. ඉතින් අපි මෙන්න මෙතන මෙන්න මේ විදිහේ ඕගොල්ලන්ට පේනවා ඇති ෆෝන් එකක් පෙන්නනවා. මෙන්න මෙතන මේගොල්ලෝ කියන විදිහට 16 Pro Max එකක් තමයි ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඒක උඩ ක්ලික් කරමු. ඉතින් ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේක බැලුවොත් එහෙම ඉතින් ඕගොල්ලන්ට මෙන්න මෙතන pressure sensor එක ඒ වගේම 16 Pro Max එක තියෙන හැම දෙයක්ම තියෙන ෆොටෝ එකක් තමයි මෙන්න මේකේ ඒවටත් දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපි මේකේ ටයිටල් එක පැත්තට ගියොත් එහෙම ඉතින් මේකේ තියෙන original for brand smartphone 7.3 inches i16 Pro Max full screen 5G cell phone milliamp power 8000ක් තියෙන බැටරි එකක් තියෙන ෆෝන් එකක් තමයි ඉතින් මේක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේක 78 දෙනෙක් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් මේක බයි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මේකේ ස්ටාර් රේටිං එකත් 4.8ම තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා 5 වලින්. ඉතින් ඒකත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් අපිට ආයෙත් පස්සට ආපුවාම යටට ආපුවාම ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් reviews ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් reviews වලට ගියාට පස්සේ තමයි අපිට මේකේ
ඇත්තම තත්ත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි රිවිව් වලට ගියොත් එහෙම මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති ස්ටාර්ස් පහම දීලා තියෙනවා. ඒවත් තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන excellent device, it makes excellent pictures, everything corresponding to sellers description, recommended phones and sellers කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මෙතනදි වෙන්නේ මෙන්න මේ ෆෝන් එක මෙහෙම නැත්නම් මේ අයිටම් එක මේක ෆෝන් එකක්ම කියන්න බෑ. මෙන්න මේ අයිටම් එක විකුණන සේලර් විසින් තමයි මෙන්න මේ එයා දන්න අයව එහෙම නැත්නම් වෙනත් කවුරු හරිම ලවා මෙන්න මේ විදිහට රිවිව්ස් දම්මවන්. ඉතින් ඒගොල්ලන්ට කීයක් හරි එහෙම දීලා මෙන්න මේ විදිහේ ෆෝන් එකක් අරගෙන මෙන්න මේ විදිහට හොඳ රිවිව්ස් දෙන්න කියලා දානවා. ඉතින් ඒක තමයි ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන 78ක්ම සෝල්ඩ් වෙලා මෙන්න මෙතන රිවිව් ඇවිල්ලා තියෙන්නේ 6යි. සාමාන්‍යයෙන් 150ක්වත් අවම මෙතන සාමාන්‍ය අයිටම් මේක රිවිව්ස් එනවා. ඉතින් ඕගොල්ලෝ මේක පාවිච්චි කරා නම් බලා ගන්න පුළුවන් නෝ ඕගොල්ලෝ මේක ටික කාලයක්. ඉතින් අපි මේකෙන් වෙන ෆෝන් එකකට ස්විච් වුණාම ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන රුපියල් 22000ට මෙන්න මේ Samsung Galaxy S25 Ultra එක දීලා තියෙනවා කියලා පෙන්නනවා මෙන්න මෙතන. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ අපේ buy now පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේකේ options කිහිපයක්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙන්නේ 16GB RAM එකක් එක 1TB ROM එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මෙන්න මෙතන RAM එක GB 22ක වගේම 2TB ROM එකක් තියෙන ඒවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ හැම එකම සමහරක් විට ගණන් වෙනස් වෙන්නෙත් නෑ. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒ වගේම අපි මේකෙන් තවත් යටට ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන 167ක්ම සෙල් වෙලා ඒත් අපිට මෙන්න මෙතන රිවිව්ස් ඇවිල්ලා තියෙන්නේ 4යි. ඉතින් අපි ඒ පැත්තට ගියොත් එහෙම අපිට මෙන්න මේ විදිහට ඒකෙත් සමහරක් ඒවා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ පේනවා ඇතිනේ මෙන්න මේක එහෙම ගොඩක්ම බෑඩ් කමෙන්ට් එකක්. ඒ වගේම තවත් මේ විදිහට ගොඩක් බෑඩ් කමෙන්ට් අපිට බලා ගන්න පුළුවන් වෙනවා 150ක්ම විතර මේකේ බෑඩ් කමෙන්ට් වගේ තමයි බලන්න. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ස්කෑම් ඇඩ් එකේ බලා ගන්න පුළුවන් වෙන විස්තර තියෙන. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ගොඩක් දුරට මෙන්න මේකේ ඇඩ් ගගා තියෙන. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් ඕගොල්ලෝම හිතලා බලන්න සාමාන්‍යයෙන් මෙහෙම ෆෝන් එකක් ගත්තට පස්සේ මෙන්න මේ අන්තිමට රිලීස් වුණ S25 Ultra එක. ඉතින් ඒකත් ඕගොල්ලන්ට රුපියල් 17000 ගානකට 2TB ROM එකක් තියෙන එකක්. ඉතින් මේකේ මැනුෆැක්චර් කෝස්ට් එකම මීට වඩා ගොඩක්ම යනවා. අපිට බලා ගන්න පුළුවන් අපි ඕගොල්ලෝ සාමාන්‍ය ප්‍රයිස් එකක් හොයලා බැලුවා නම් මෙන්න මේකේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වල කියන්න තියෙන ඉතින් මේ විදිහට රිවිව් දාලා තිබ්බත් සමහරක් විට ලංකාවට එද්දි මෙන්න මේකේ ෆෝන් එකක්ම නොවෙන්නත් පුළුවන්. මෙන්න මේ බොක්ස් එකේ ඉන්නේ ඕගොල්ලෝ මෙන්න මේක ෆෝන් එකක් කියලා හිතාගෙන ඕඩර් කරාට ඒක සමහරක් විට ඔය පොඩි රුපියල් 1000ක් 1500ක් 2000ක් විතර වටින මොකක් හරිම අයිටම් එකක් වෙන්නත් පුළුවන්. සමහරක් විට ඒක නොඑන්න මෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ සල්ලි තමයි නිකන් වතුර යන්නේ. ඉතින් මෙන්න මේ වගේ නිසා ඉතින් ඕගොල්ලෝ නිකන් සාමාන්‍යයෙන් ඕගොල්ලොම හිතලා බලන්න සාමාන්‍යයෙන් මේ වගේ ගානකට 2TB ROM එකක් තියෙන ඒ වගේම GB 16ක RAM එකක් තියෙන ෆෝන් එකක් සාමාන්‍යයෙන් කොච්චර මිලක් වෙනවද සාමාන්‍ය මාකට් එකේ කියලා. ඉතින් මෙන්න මේක තමයි අපිට මෙන්න මේ විදිහට සාමාන්‍ය කෙනෙක් විදිහටම සර්ච් කරලා එද්දි අපිට ස්කෑම්ස් වලට අහු වෙන්නේ නැතිව ඉන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම ට්‍රික්ස් වගේක් කියලා දෙන්නම්. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්න ගොඩක්ම සැලකිලිමත් වෙන්න මෙන්න මේ ඇඩ් කියන අයිකන් එක තියෙනවා නම් අන්න ඒවා ගොඩක් දුරටම 65ක් 70ක්ම ස්කෑම්ස් ඇඩ් තමයි. ඉතින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මම ට්‍රික්ස් ටිකක් කියලා දෙනවා කිව්වනේ. ඉතින් අන්න ඒවට කරන්න ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ official stores වලින්ම එහෙම නැත්නම් මෙන්න මෙහෙම search කරන්න. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ විදිහට search කරන්න official store Samsung කියලා search කරාට පස්සේ
අපිට මෙන්න මේ විදිහේ ඒකේ ඔරිජිනල්ම ප්‍රොඩක්ට් විතරක් කෙනේවා තමයි බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේකේ රිවිව්ස් චෙක් කරන්න ඒ වගේම ඕගොල්ලන්ට මෙන්න මෙතන සාපේක්ෂව බලන්න මේකේ සෙල් වෙලා තියෙන ගානට වඩා මේ කොහොමද අපිට රිවිව් ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය අයිටම් මේක නම් සාමාන්‍යයෙන් 100 දෙනෙක් අරගෙන තිබ්බොත් එහෙම ඒකෙන් 50ත් 70ත් අතර ප්‍රමාණයක් මේකේ අනිවාර්යයෙන්ම රිවිව්ස් වැටෙනවා. ඉතින් මේක හොඳ ප්‍රොඩක්ට් එකක් නම් හොඳයි කියලා, එහෙම නැත්නම් ඒක නරකයි කියලා හරි ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් නම් ඒක එහෙම වැටෙනවා රිවිව්ස් වලින්. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට රිවිව්ස් බලලත් මෙන්න මේකේ ඔරිජිනල්ද නැද්ද කියන එක, එහෙම නැත්නම් ස්කෑම් එකක්ද නැද්ද කියන එක මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා දැන් ඕගොල්ලන්ට මෙන්න මේ AliExpress එකේ තියෙන ස්කෑම්ස් ගැන හොඳ නොලෙජ් එකක් ලබා ගන්න පුළුවන් වුණා ඇති කියලා. ඒ වගේම ඕගොල්ලන්ට මම හිතනවා ඕගොල්ලන්ට මෙන්න මේක AliExpress එකේ ඕගොල්ලෝ ස්කෑම් එකකට ගිය ගාම ඒක කොහොමද පෙන්වන්නේ, ඒ වගේම ඕගොල්ලන්ට ඒක කොහොමද දැනගන්න පුළුවන් වෙන්නේ, ඒ වගේම ඕගොල්ලෝ කොහොමද ඒකෙන් බේරෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක මුල ඉඳලා අග වෙනකම් මේ වෙනකම් බැලුවා නම් ඕගොල්ලන්ට හොඳ නොලෙජ් එකක් ලබා ගන්න පුළුවන් වුණා ඇති. ඒ වගේම ඕගොල්ලෝට හැම වුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාලා ඔයාට මේ වගේ AliExpress එකේ ස්කෑම්ස් වලට අහු වෙන යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්වත් දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත්ම ඉන්ටරෙස්ටිං බ්‍රෑන්ඩ් නිව් අන්බොක්සිං වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙන අදම ඕගොල්ලන්ගේ සමු ගන්නවා. ඉතින් ඕගොල්ලෝ හැම දිනකටම සුබම සුබ දවසක්.